Hi everyone, welcome to our channel. අද අපි පුරුදු විදිහටම ලස්සන රෙසිපි එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද අපි හදන්නේ ස්පෙන්ස් තියනෝද විතැල්ලෝ. ඉතින් මම පුරුදු විදිහටම අරන් තියෙනවා මෙතන අවශ්‍ය අපිට කරන දේවල්. මේ තියෙන්නේ විතැල්ලෝ වීල්. ඊට පස්සේ මෙතන එළවලු කපාගෙන තියෙනවා ලුණු. එතකොට කැරට්, සුදු ලුණු, මේ තියෙන්නේ සැලරි. ඊට අමතරව මම පිටියක් අරන් තියෙනවා මේක මික්ස් කරගන්න අපේ විතැල්ලෝ වල. අපි එනම් බලමු දැන් කොහොමද හදන්නේ කියලා. මේ විදිහට මම පෑන් එක අරගෙන මම මේක තියාගත්තා මද ගින්දරේ. මම දානවා ඒකට ඔලිව් තෙල් ටිකක්. මේ විදිහට මේ විදිහට තෙල් ටික උඩ රත් වෙනකොට මම ඉස්සෙල්ලා ඇඩ් කරගන්නවා සුදු ලුණු. මම දාගන්නවා ඒකට ලුණු ගෙඩියක්. ඒකත් මේ විදිහට හොඳට fry වෙනකොට මම ඇඩ් කරගන්නවා කැරට්, ඒ වගේම සැලරි. ඇඩ් කරගන්නවා මේකට සාල්වියා සේජ්. මම දැන් මේ ගින්දර පොඩක් වැඩි කරගන්නවා උඩින් මට්ටමට. මේ විදිහට උඩට බැදෙනකොට ඇඩ් කරගන්නවා මේකට වීනෝ බියංගෝ කියන white wine. හොඳට වාෂ් වෙලා යන්න දෙන්න වහන්න එපා. ඊට පස්සේ මම ඇඩ් කරගන්නවා මේකට ගම්පිරිස් කුඩු. ඒක වැඩිපුර මම දාගන්නවා මේකට. ඊට පස්සේ ලුණු. ඊට පස්සේ මේක ඇඩ් කරගන්නවා මේ විදිහට වතුර ටිකක්. දැන් මම මේක විනාඩි 20ක් හොඳට කුක් කරගන්නවා. හරි දැන් මේ වතුර ඇඩ් කරගත්තා මේකට. මම මේක දැන් මෙහෙම වහලා මේ ලිපට පොඩ්ඩක් මාරු කරගන්නවා. මද ගින්දරේ මේක විනාඩි 20ක් කුක් වෙන්න දෙනවා. ඊට පස්සේ මෙතන මේ පෑන් එකක් තියාගන්නවා. මේ පෑන් එකට දාගන්නවා එළවලු තෙල්. මෙන්න ඔයගේ ප්‍රමාණය. ඔලිව් තෙල් නෙමෙයි මම එළවලු තෙල් දාගත්තේ මේකට. ඒකෙන් රත් වෙන තල්තුරේ මම අපේ මේ තෙල් වීල් මස් එකට මම මෙහෙම පිටි ටික දාගන්නවා. අපි හොඳට මික්ස් කරගන්නවා. ඔයගොල්ලන්ට ලංකාවේ බීෆ් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කනවා අඩුයි. ඒ නිසා මේකට ඔයගොල්ලන්ට ඕන නම් චිකන් එහෙම නැත්නම් පෝක් ඒවා කැමති මස් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ වීල් මස් එක මම කුක් කරනකොට සාමාන්‍යයෙන් පැයක වගේ ප්‍රමාණයක් කුක් කරගන්නවා ටිකක් හයි නිසා. චිකන් වගේ හදා ගන්නවා උනට විනාඩි 20න් වගේ හදා ගන්න පුළුවන්. පෝක් වගේ හදා ගන්නවා නම් සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ කුක් කරනවා ඇති. හරි මම පිටි ටික හොඳට අනාගත්තා හොඳට මික්ස් වෙන්න. දැන් අපි මේක හොඳට තෙලේ ෆ්‍රයි කරගන්න තමයි අපි හදන්නේ දැන්. මම මේ විදිහට පෑන් එකට දාගන්නවා. වැඩි පිටි ටික මෙහෙම ගසලා මේ විදිහට දාගන්න. පාර හලා ගන්න එපා ඔක්කොම. රම්මස් පාට ගන්න fry කරගන්න.
පස්සේ වැඩි පිටි ඉතුරු වෙනවා. මේ විදිහට fry වෙනවා. අපි මෙතන පොඩ්ඩක් මේක අනිත් පැත්තට හරව ගමු. මේ විදිහට. තව විනාඩි 2-3ක වගේ ප්‍රමාණයක් හොඳට fry කරගන්න. තියාගෙන මේ ඔක්කොම එකට දාගන්න. මෙන්න මේ විදිහට. හරි අපි මොස්ටික් මම මේකට දාගත්තා දැන් හරි. ඊට අමතරව මම ලිප් ඔෆ් කරනවා මේකත් විනාඩි 20ක් දැන් කුක් වෙලා හරි අපේ එළවලු ටික. දැන් අපි දුර ටික බ්ලෙන්ඩ් කරගන්නවා. මෙන්න මෙහෙම. ක්‍රීම් එකක වෙන්න බ්ලෙන්ඩ් කරගන්න මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ මම මේ මිශ්‍රණය ඔක්කොම මේ විදිහට අපේ මස් එකට දා ගන්නවා. මේ විදිහට. ඊට පස්සේ මද ගින්දරේ අපි පැයක වගේ ප්‍රමාණයක් මේක හොඳට කුක් කරගන්නවා. මේ විදිහට මේ තියෙන්නේ පැයකට පස්සේ මස් එක හොඳට දිගට දින විදිය. දැන් මේක නැති. ඊට පස්සේ මම ඒකට තුරේ හදාගත්තා පුරේදී පතාද. ඒ කියන්නේ ස්මෑෂ් පොටැටෝස් එක. මේක හදන විදිය මම කරපු පළවෙනි වීඩියෝ එකේ පොල් පෙත් හදන වීඩියෝ එකේ තියෙනවා. කැමති කෙනෙක් මේක බලන්න පුළුවන්. හරි ඊට පස්සේ මම මේ ගින්දර ඕෆ් කරලා අන්තිමටම ඇඩ් කරගන්නවා ප්‍රෙට්සේමොල. ප්‍රෙට්සේමොල කියන්නේ පාස්ලි කොළ. මෙන්න මේ විදිහට. ඒක ඇඩ් කරන්නේ මම අන්තිම වෙලාවේදී. හරි. දැන් ඒක රෙඩි. අපි අද හදාගත්ත ස්පෙzzatino di vitello con purè. අපි හදාගත්ත කැමරේ රස දිගට බලමු අපි. හරි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ කැමරේ කොහොමද හදලා බලන්න. ඉතින් ඔයගොල්ලෝ අපේ වීඩියෝස් වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ තවත් ලස්සන රෙසිපි එකකින් අපි ඊළඟ දවසේ හම්බෙමු. මොකටද දවසක්